හෙලෝ යාළුවනේ කොහොමද? ඔයගොල්ලෝ සුවෙන් සැපෙන් ඉන්නවා කියලා මම හිතනවා. ඔයගලන්ව සාදරයෙන් පිළිගන්නවා අපේ everything and anything YouTube channel එකට. ඔයගොල්ලෝ දන්නවා මේ channel එකේ මම හැමදේම කරනවා. game plays, traveling videos, cooking videos ඒ වගේ හැමදේම කරනවා. එක දෙයක් කියලා නැහැ. ඉතින් අද මේ අපි ඇවිල්ලා ඉන්නේ Wales වලට. සහ ඉතින් අපි අද යනවා පුංචි seaside beach town එකකට. ඒ ටවුන් එකට ඩොල්ෆින් ටවුන් එක කියලාත් කියනවා. මොකද මේ මටත් හිතා ගන්න බැරි වුණා ඇත්තටම අපි දැනන් හිටියේ නෑ නිව් ක්වේ කියලා තමයි කියන්නේ මේ වෙස්ට් වේල්ස් වල තියෙන්නේ. ඉතින් මේ ටවුන් එක මේ ඉතාමත් මේ පොඩි ටවුන් එකක් ඒ වුණාට යුරෝප් වල සහ මෙහි මේ යුරෝප් වල සහ මෙහි UK වල ඔයගලන්ට ඩොල්ෆින්ස් බලන්න ඕන ඩොල්ෆින්ස්ලා බලන්න ඕන නම් වැඩිපුරම ඩොල්ෆින්ස්ලා එන්නේ එතෙන්ට. ඉතින් ඩොල්ෆින් වර්ගය ඒවා ගැන අපි යන ගමන් විස්තර කතා කරමු එතෙන්ට ගිහිල්ලා. මේ ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඔයගලන්ට පේනවද දන්නේ අර ඈත තියෙන ට්‍රැක්ටර් කීපයක්. අද දැන් මේ දවස්වල මෙහි අස්වැන්න නෙලනවා කට්ටිය ට්‍රැක්ටර්ස් යනවා ගොඩක්. මග දිගටම හම්බුණා එද්දි ගොඩක්. ඔයගොල්ලෝ මගේ ගේම් ප්ලේ එක බලනවා නම් ෆාමින් සිමියුලේටර් ඔයගලන්ට මතක ඇති. මට මේවා දකිද්දි නිකන් පිස්සුයි වගේ. මේ හරි එහෙනම් අද අපි අපේ ගමනත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ. අපි හම්බෙමු ගිහිල්ලා මේ ඩොල්ෆින් ටවුන් එකේදී. ඉතින් යාළුවනේ අපි මේ බීච් එකට යන ගමන් ඉන්නේ ඩොල්ෆින් ටවුන් එකට. මට පේනවා ඉතින් දෙපැත්තේ බීච් එකටම ගිහිල්ලා හම්බ වෙන්න. කඩවල හිටපු දෙන ගන්න. ඔයාලුනේ අපි දැන් ඇවිල්ලා ඉන්න අපි මේ පාකින් එකට යන ගමන් ඉන්නේ මේ හරි පාර ගොඩක් වටුයි. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඉතින් තියෙනවා බීච් එක හරිම ලස්සනයි. අපේ පුංචි ඩොල්ෆින් ටවුන් එකට අපි ආවා දැන් මේ අවස්ථාවේදී. ට්‍රිප්ස් එහෙම තියෙනවා. ඩොල්ෆින්ස්ලා බලන්න යනවා නම් එහෙම යන්නත් පුළුවන්. නැත්නම් අපිට මේ අපි ඉස්සරහට පෙන්නන්නම් ඔයගලන්ට. මට මතක නෑ නම කාඩිගන් බේද කොහෙද බේ එකට තමයි ඒගොල්ලෝ ඉන්නේ. අපිට මේ ළඟ ඉඳලා බලන්න පුළුවන්. අපි අද ලකී වුණොත් අපිට ඩොල්ෆින් කෙනෙකුත් බලලාම යන්න පුළුවන්. Boys in Wales boys beer ගන්න boys. යාළුවනේ ඔන්න ඉතින් අපි ආවා නිව් ක්වී බීච් එකට ඩොල්ෆින් ටවුන් එකට. වැඩ වෙලා තියෙන්නේ අද වීකෙන්ඩ් එකනේ. සැටර්ඩේ සහ අද මං කිව්වේ හීට් වේව් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වාරස්නේ අමාරුනේ වෙලා ගියා ගොඩක් හිතුවට වැඩි මේ
අපි දෙන්න චැට් එකක් දාගෙන ආවා. කල් අපිට හරවන්න තියෙන තැනක් එකපාරට මිස් වුණා. ඉතින් එතන අපි රවුමක් දාන්න උනා සහ පාකින් ඇත්තෙම නැහැ. ඔන්න ඉතින් වීකෙන්ඩ් එකක මේ වගේ සනී දවසක එනවනම් පාකින් බලන්න මුලින්ම පාකින් නැහැ. පාකින් ස්පේසස් නැහැ. දැන් දෙක තුනේ හරිම බිසි. ඔයගොල්ලෝ දකි අපි ටවුන් එක ඇතුළෙන් යනකොට කොච්චර බිසිද කියලා. මෙතන පාකින් එක මේ වෙනම නිකන් ග්‍රවුන්ඩ් එකක් වගේ හදලා දාලා තියෙන්නේ මේ පාකින් මේවටම. ඒකට පවුන් 4ක් ගත්තා. දෙකේ නම් පවුන් 3යි. කොයින් මම තමයි ටිකට් කඩන්නේ. එහෙනම් අපි බීච් එක පැත්තට ගිහිල්ලා හම්බෙමු. ලස්සන ඩ්‍රෝන් ෂොට් ටිකක් ගන්නත් බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එකේම එකතු වෙලා ඉන්න අපිත් එක්ක. එහෙනම් හම්බෙමු. යාළුවනේ ඔයගලන්ට පේන්නේ නැති මේ ගෙවල් පාටට තමා දෙන්නේ. එක ගියා කතු පාට, එක ගියා ලානිල් පාටයි, අනිත් ගේ තද නිල් පාටයි. මේ යතුළුවන්නේ සිටි එකේ මේන් ස්ට්‍රීට් එකට උතනින් පල්ලයට බහලා තමයි යන්න තියෙනවා. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. ඇතට අර ගෙවල් වලින් ඈතින් පේනවා මොකද? හරිම ලස්සනයි. මේ ගෙවල් වල පාටවල් බලන්න. ඒක පාට තමයි ගාලා තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට ඇවිල්ලා හේතුව තමයි ඉස්සර මේ සේලර්ස්ලා ඒගොල්ලෝ එනකොට ඈත තියාම අඳුර ගන්න තමයි එක එක පාටවල් ගාලා තියෙන්නේ. මේ පාටවල් වලින් එක ප්ලේසස් තමයි ඒගොල්ලෝ අදහස් කරන්න පාට පාවිච්චි කරලා එහෙම පාට කරලා තියෙන්නේ. ඉතින් අද වෙද්දී ඒගොල්ලෝ ඒක ගෙවල් වලට යොදාගෙන තියෙනවා පාට ලස්සන ගෙවල්. මම නම් හිතන්නේ මේ දැන් පොඩි ටවුන් එකේ කිට්ටුව නම් මේ තියෙන ගෙවල් එකක්වත් ගෙවල් වල කට්ටිය නෑ. ගොඩක් ඔය Airbnb හොස්ටල් වගේ තමයි දැන් තියෙන්නේ. බලමු අපි ලස්සන ඩ්‍රෝන් ෂොට් ටිකක් ගන්න ඇතට. යාළුවනේ අපි මේ පල්ලෙහාට ඇවිල්ලා යන ගමන් ලස්සන ෂොප් එකකට ආවා. සීෂෙල්ස් කියලා කනිකර සිප්පි කටු වලින් සහ මොහොදු ඊවින්ගේ මේවෙන් තමයි හදලා තියෙන තනිකර ෂොප් එක බලන්න හරිම ලස්සනයි මේ. අපේ සුපුරුදු මැග්නට් එක දෝර ගන්න හදන්න ෆ්‍රිජ් එකට. මේක හොඳයි නේ. මේක හොඳයි. බලන්න මේ තියෙන ලස්සන දේවල්. යාළුවෙක් ඉන්නවා අඳුරනවද බලන්න. පයිරේට් කෙනෙක් ඉන්නවා. මොනවද එකක් නම් හොඳයි මට. මෙන්න පයිරේට් කෙනෙක්ගේ වස්තු තියෙන පෙට්ටියක් නේ. Why did you get it? अच्छा මේක මරුනේ. Where did you get the anklets from? I got one of these ones. It's mood ring. It's mood ring. Take my finger green so I can wear it. පොඩි ඉබාන යාළුවනේ
මොහොතෙන් හම්බෙන දේවල් මේ ඔක්කොම මේ සිප් එකට අපි මොනවද කියන්නේ පෙඟිනේ හක් ගෙඩි මේවත් තියෙනවා පොඩි පොඩි හක් ගෙඩි ලස්සනයි මේ දෙක සිප් එකට ඇතුලේ දාලා මේ බාන පොල් කට්ටෙන් කරලා දෙන දේවල් මේ පොල් කටුනේ පොල් ගෙඩියෙන් කරලා දෙන්නේ starfish මේවා ලස්සනයි මේවා තමයි මොනවද කියන්නේ මේ වහලම් පූරිනේ නේද නෑනේ වහලම් පූරි තමයි මේ කැරකෙන පැත්තට යන කියන්නේ ඒක මේ තියෙන්නේ හක් ගෙඩි මේ ලස්සන වැඩක් තියෙනවා මෙතන මේ මේක තමයි මම කියන්නේ බලන්න මේ ඩයිනසෝ ෆොසිල්ස් කියලා තියෙනවා ඒකේ මේක තමයි ගණන් එක මස්සෝ ටූත් ඒක අපිට ගන්න පුළුවන් මෙතන තියෙන shark teeth it was millions of years old and from sharks that are long extinct මේ තියෙන දත් වලින් පේනොත් දැන් මේ පොඩියට තියෙනවා I sort of forget what she said. මෙතන තව තියෙනවා Look. Coconut turtles. හරි ඔයගොල්ලෝ මේ පැත්තේ આવොත් බලන්න තින් සීසෙල් සෙල් ෂොප් කියන කඩේට තමයි අපි දැන් ගියේ. දැන් අපි යනවා පල්ලෙහා පැත්තට, ටවුන් එක පැත්තට. තනින් පල්ලෙහාට තමයි මම හිතන්නේ බහින් තියෙන බීච් එක පැත්තට අපි ගිහිල්ලා බලමු. වටේටම තියෙන්නේ පබ්ස් තියෙනවා, අයිස්ක්‍රීම් කඩ තියෙනවා මේ පැත්තට වෙන්න. අපි ඉතින් හරින් බිසි දවසක්. බීච් එක ළඟට ආවා. වව් මාරම ලස්සනයි. මේ තියෙන බලන්න පේන ඇති ගොඩක් අය ඉන්නවා අද රිලැක්ස් එකේ ඇවිල්ලා. අපි නම් අද වතුරට බහින්නේ නැහැ. මෙතන තියෙන කොෆි ෂොප් එකක්. බලන්න පේනවද දන්නේ නැහැ ඈතින් පේනවා මේ මං කිව්වර පාට පාට ගෙවල්. මේක ඉස්සරහට යන්න තියෙනවා මේ එකට කියන්නේ මොකක්ද ජැටියක් කියලානේ ජැටියක්ද ඉස්සරහට පෝට් එකක් වගේ තියෙනවා යන්න හාබ් එකක් ඉස්සරහට මේ අපි ඒක හොයාගෙන යන්න ඕනේ ගිහිල්ලා ඉතින් නම් තමයි අපි ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න හිතාගෙන ඉන්නේ එතන ගොඩක් ලස්සනයි මම හිතන්නේ අන්න අතනින් යන්න කොහෙද බලන්න පුළුවන් ඩෝල්ෆින්ලා අපි ගිහිල්ලා බලමු ඉතින් යාළුවනේ ඔයගලන්ට ටිකට්ස් එහෙම බුක් කරගන්නවා නම් පුළුවන් අන්න අතනින් බුක් කරගන්න ටිකට් තියෙනවා පවුම් 15 ඉඳලා තියෙනවා ටිකට්ස් පවුම් 15ට වටිනවා මොකද එක්කෙනෙක්ට අනික පැයක් බෝට් රයිඩ් එක ඒ ගානට ගොඩක් වටිනවා අද මහා අමුතු වෙනස්ම වයිබ් එකක් තියෙන අද කට්ටිය ගොඩාක් ඉන්නවා දිගටම තියෙන පබ්ස් අනම් මනන් සෙනඟ ගොඩාක් ඉන්නවා අර තියෙන්නේ මං කිව්ව මේ හාබ ජැටියනේ ඔතෙන්ටත් යනවා අපි තව දිගින් බෝට්ස් තියෙනවා දිගටම මේ බීච් එකේ දිගටම සෙනග ඉන්නවා අර හරිය බහැලා කරලා ටවුන් එක ගත්තාම මේ ජනගහනය 1000කටත් වඩා අඩු පුංචි කෝස්ටල් ටවුන් එකක්. මේක ගොඩක්ම ප්‍රසිද්ධ ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් වලට. ඒ කියන්නේ මෙහි ගොඩක් ඩොල්ෆින්ස්ලා වොච් කරන්නයි
ස්විමින් වලට තමයි කට්ටිය ගොඩක් මෙන්නේ. ඒ වගේම තමයි දැන් මේ කාලේ මැයි ඉඳන් සැප්තැම්බර් වගේ වෙනකන් UK වල සමර් සීසන් එකනේ. එතකොට මේ කාලෙට ගොඩක් ටූරිස්ට්ලා විසිට් කරනවා මේ ලස්සන දැක බලා ගන්න. ඔව් ඒ වගේම තමයි මේ තවත් දැන් මෙතන මේ ඔයගලන්ට ඔය පේනවා ඉස්සරහින් තියෙන්නේ මං හිතන්නේ ඔය තියෙන කාඩිගන් බේ එක තමයි. මේ මම අර කලිනුත් කිව්වා වගේ ඔය කාඩිගන් බේ එක ගාවට ගිහලා අපිට ඩොල්ෆින්ස්ලා බලා ගන්න පුළුවන්. නැත්තම් අර මං කලින් පෙන්නපු තැනින් බෝට් රයිඩ් එකක් යන්නත් පුළුවන්. මං හිතන්නේ බෝට් රයිඩ් එකක් ගියොත් නම් ඔයගලන්ට අනිවාර්යෙන් බලා ගන්න පුළුවන්. නැත්තම් මෙතන ඉඳලා ඩොල්ෆින්ස්ලා බලා ගන්න පුළුවන්. මේක ඇවිල්ලා biggest resident population එක. කියන්නේ මේ UK වල තියෙන ලොකුම population එකක් තමයි ඔය ඩොල්ෆින් වර්ගේ ගොඩක් ඉන්නේ. අර බොටල් නෝස් ඩොල්ෆින්ස්ලා කියන අය ඔයගලන්ට මතක ඇති අර නිකන් අර ඉස්සර බොටල් එකක් වගේ හොම්බ දිග ඩොල්ෆින් කෙනෙක් ඉන්නේ. අර හයියෙන් කෑ ගහන්නේ. ඉස්සර කතාවල එහෙම මට මතකයි. අන්න ඒ වගේ ඩොල්ෆින්ස්ලා තමයි මෙතන ගොඩක් ඉන්නේ. මේ අනිත් එක ඒගොල්ලන්ව බලන්නත් බෙස්ම සීසන් එක තමයි මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් ඔය කියන මාස ටික. මේ මම මේ පොඩ්ඩකට කතා කරන එක නැවැත්තුවේ කුරුල්ලෝ ටිකක් යනවා ඔළුව ළඟින් ගියේ මගේ දැන් කැමරාව තා පොඩ්ඩෙන් ඔළුවේ වදිනවා. එහෙනම් අපි අර පැත්තට ගිහලා බලමු කාඩිගන් බේ එක පැත්තට ගිහලා. අපි මේ කාඩිගන් බේ පැත්තට තමයි යන්නේ ඩොල්ෆින්ස්ලා බලන්න. මේ බාන්න මේ හරිම ලස්සනයි. මෙතන තමයි අපි අර අතරින් ඉඳන් බැලුවේ කලින් නේ. අර කොෆි ෂොප් එක ගාව ඉඳන් බැලුවේ අපි. ඕ මේ කුරුල්ල යනවා අත ළඟින්. සීගල්ස්ලා යනවා ඔළුවේවත් වදින ඇවිල්ලා. ඕ මේ බය නැහැ ළඟින්ම යනවා ඇවිල්ලා කැමරාව ආවේ. ඒගොල්ලෝ මේ පොඩි ෂෝ එකක් මේ යන්නේ. යාළුවනේ අපි ඇවිල්ලා ඉන්නේ පොට් එකකට. ඔයගලන්ට එනවද දන්නේ නැහැ මේ හුලන් සද්දෙත් එක්ක. අපි ඇවිල්ලා ඉන්නේ දැන්. බලමු ඉතින් අපිට ලකී වුණොත් අපිට ඩොල්ෆින් කෙනෙක්ව බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේක ගොඩක්ම ප්‍රසිද්ධ ෆිෂින් විලේජ් එකක් විදියට තමයි අවුරුදු 100 ගානකට කලින් ඉඳලම දැන් තමයි ලස්සන ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් වෙලා තියෙන්නේ. ඒ වගේම මම හොයලා බලපු විදිහට මෙතන මේ ගොඩක් නිව්ක්‍රේ බෝට් හදන්නත් ප්‍රසිද්ධයි ගොඩක්. දැන් නම් ඒ වගේ ඒවා නම් අපිට නම් හම්බුන්නේ නැහැ. ඔක දැන් මොකද උතුරු වෙච්ච හරි මියුසියම්ස් වගේ සාමාන්‍යයෙන් තියෙනවනේ මේ වගේ පැතිවල. එතකොට අපි කිව්වනේ දැන් මෙතන මේ යාළුවනේ මම පොඩ්ඩක් වාඩි වෙනවා මෙතන. ලංකාවේ කොහෙද අපිට මතක් වෙන්නේ ඉන්නකොට ලංකාවේ ගාල පොදුන් කියලා. යාවි දෙන්නේ තමයි. ඩොල්ෆින් ලාවත් ඉතින් අපිට මේ ලක් එක තමයි. මෙතන මේ බොටල් නෝස් ඩොල්ෆින්ස්ලා ගැන කතා කරත් එහෙනම් ඒගොල්ලෝ අවුරුදු 40ක් විතර ජීවත් වෙනවා මේ ඩොල්ෆින්ස්ලා. ඒ වගේම තමයි ඒගොල්ලෝ ගොඩාක් බුද්ධිමත් සත්තු කොටාසයක් ඔය මේ
බොටල් නෝස් ඩොල්ෆින්ලා කොහොමත් එහෙමනේ ඒගොල්ලෝ 20ක් දකෝද මොලෙත් පාවිච්චි කරනවා කියලා කියනවනේ. ඒගොල්ලෝ කෙනෙක්ව අඳුරගන්නේ ඒගොල්ලන්ගේ තියෙන විසිල් එකක්. ඒගොල්ලන්ටම ආවේනිකුණ ඒ විසිල් එකෙන් තමයි ඒගොල්ලන් අඳුරගන්නේ. තව ගොඩාක් ප්‍රසිද්ධ කාරණාවක් තමයි ඒගොල්ලෝ නිදාගන්නේ. ඒගොල්ලෝ නිදාගන්නේදී ඒගොල්ලන්ගේ බ්‍රේන් එකේ එක පැත්තක් විතරයි මේ අක්‍රිය වෙන්නේ. දැන් අපි නිදාගන්නකොට අපේ දෙපැත්තම මොළේ පැත්තෙම නිදා ගන්නවා. හැබැයි ඩොල්ෆින්ලා එක පැත්තක් විතරයි නිදාගන්නේ. මේ වගේ ගොඩාක් ඉන්ටරෙස්ටිං ෆැක්ට්ස් තියෙනවා මේ ඩොල්ෆින්ලා ගැන කතා කරද්දි. මේ සහ ඒගොල්ලන්ට තව පැය කිලෝමීටර් 35ක වගේ වේගයකින් පීනන්නත් පුළුවන්. ඒගොල්ලෝ සමාවෙන්න ඕනේ මම කියන්නේ වැහෙනවද දන්නේ නැහැ. හැබැයි හරියට මොකද මේගොල්ලන්ගේ ශක්තිය ඒවත් එක්ක ඔයගොල්ලෝ අපේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා හිතෙනවා. ලොකු වීඩියෝ එකක් නෙමෙයි. පුළුවන් විදියට මේ පුංචි ටවුන් එක එක්ස්ප්ලෝර් කරන ගමන් අපි ඔයගොල්ලන්ට අපේ අත්දැකීම අරගෙන ආවා. ඉතින් මම තව ලස්සන ඩ්‍රෝන් වීඩියෝස් ටිකක් ගන්නවා. ඒ ටික වීඩියෝ එකේ අන්තිමට දානවා. ඒ ටිකත් බලන්න. අපි ආයෙත් මේ වගේ ගමනක් යද්දී ඔයගොල්ලන් එකතු කරගන්න නේද? එහෙනම් ඔයගොල්ලෝ හැමෝම සුවෙන් සතුටෙන් ඉන්න ඕනේ. ජයෙන් වේවා. ටටා බයි. आइसक्रीम में खाना කොහොමනේ නැත්නම් අපි මිල්ක්ෂේක් එකක් මිල්ක් ෂේක් එක උත් හොඳයි නේ. හරිම තිබායි යාළුවනේ. බුදුම අවුවක් තියෙන්නේ අද ඊකේව් එකත් එක්ක. එහෙනම් අපි දෙන්න හදන්නේ අයිස්ක්‍රීම් එකක් හරි මිල්ක් ෂේක් එකක් හරි බොන්න. ඉතින් කඩේ රස පාටයි. ඒතුළට ගිහිල්ලා බලමු එන්න. යා. Check for නේ අපි ගත්තා ස්ට්‍රෝබෙරි එකක්. රස පාටයි. දීලා බලමු. සුපිරියා. Yeah, further up. Sorry. We'll come later. Okay. Yes, thank you. අපි යනවා ආයෙ නැවතත් අපේ දවසේ සංචාරය ඉවර කරලා මහන්සි hello තොප්පියක් හම්බුණාද? ලස්සන තොප්පි.
දෙන්නටම ලස්සන තොප්පියක් හම්බුණා තොප්පි දෙකක් හම්බුණා ඉන්න බෑ යාළුවනේ කාර වෙනවා වේලෙනවා කරවල වෙලා ඉන්නේ ඒ පාර ගත්ත තොප්පි දෙක ලස්සනයිද උලංගට යනවා බඩු උලංගට යනවා මිල්ක් ෂේක් එකත් රහයි අපි අද හොඳ දවසක් ගත කළා. සිරාවට එකම අවුල රස්නේ තමයි. පට්ටම වට්ට රස්නේ. අපි දෙන රස්නෙට කැප් එකක් ගත්තේ ඇවිදලා අන්තිම. හෙලෝ යාළුවනේ. අපිට අලුත් තොප්පි දෙකක් හම්බුණානේ. අපි මේ වීඩියෝ එක ආයි ගන්නවා මේ. කලින් ගත්තා මගේ බැටරි බැස්සා. වීඩියෝ වෙලාවක් දන්නේ නැහැ කේහින්ද. අසනයිද අපේ අලුත් තොප්පි දෙක ස්ට්‍රෝබෙරි එක නම් මරුවේ ඉබහට මරු හොඳ පට්ටම් පට්ට රස්නේ දවසක් ඕ තව වාහනයක් එනවා ලස්සන දවසක් ඉතින් බීච් එක පුරාම ගියා ලොකුවට වීඩියෝ කරන්න උනෙත් නෑ ඉතින් ඇත්තම කතාව කිව්වොත් සෙනඟ ගොඩාක් හිටියා ඉතින් ටූරිස්ට්ලාගෙන් ඉතිරිලා ගිහින් තිබ්බේ මේ පොඩි ටවුන් එකේ ඉතින් වැඩි වීඩියෝ කරන්න ගියෙත් නෑ අද ඒගොල්ලෝ ප්‍රයිවසි එකට හොඳ නැහැ නේ ඉතින් ඒ නිසා අපි දැන් ගෙවල් බරා කරා යනවා යන අතරතුරේ ලස්සන මොනවද දැක්කත් අපි ඒවත් ඉස්සරහ වීඩියෝ එකකින් අරගෙන එන්න මම හිතන්නේ මම කලින් සමුදුන්නා අයි පාර කොහොන්ට ටකිනු ටටා බයි